අපි දැන් යනවා shopping කරන්න. මගේ ලබූබු කෙනෙක් හම්බුණා. රොයල් බර්ගර් එකට තමයි අපි ආවේ කන්න. කොල්ල දැස්ස. මට ඉතින් ප්‍රශ්න නැහැ. මම පස්සෙන් යනවා මේවයි මම ජීවිතේට සෑහෙන දේවල් ඉගෙන ගන්න බෑ. මෙන්න මේකට තමයි සීනි පොල්කෝ කියන්නේ. කමෙන්ට් කරන්න ඇට දෙකක් බොමු. මේක දෙපාරක් වෙලා දෙනවා හරියද? එදා අපි මාර විලෙද්දිත් ඕක තිබ්බ නේද? මේ වටේම මේ සොහොන් තියෙනවා. හෙට උදේට බඩ යන හැටි හිතා ගන්න බෑ අපි තුන් දෙනාටම. අපි දුකින් ඉන්න මොකද දැන් බොබ් යනවලු මාතර දැන්. vlog එකේ හම්බ වෙමු අපි. bye. හායි කොහමද? ගමනක් යන්නේ කොළඹ තමයි යන්නේ. දැන් ගිහලා කොළඹ රැයට තියෙන ෂූට් එකක් පොඩි ඒකත් කරලා තව වැඩ වගේක් තියෙනවා එඩිට් කරගන්න යන්නේ. අපි බලමු කොහොමද කියලාද ගමන. ඊයරයි ඉතින් කොළඹාවට ඇවුන නිසා මොනවත් වීඩියෝ ගන්න ඕනේ නැහැ. එකපාරට උදේ පාන්දරේ තමයි මතුවෙන්නේ. ගණන් ගන්න එපා. එහෙම ගන්න ඕනේ නැහැ. මේ සචිනයි සුපිරි අදහසක් දුන්නා. ඒක සුපිරි ඒක. එච්චර සුපිරි දෙයක් කරනකොට අමාරුයි. ඒකින් දෙයක් කරේ නෑ. අපි දැන් යනවා මේ අරහෙන් නිදාගෙන මාතරේ මූ දැන් මම රෙකෝඩ් කරලා නැහැල්ලුනේ. මං ගෝහරි මාතරෙන් නිදාගෙන අදහසක් තයාර ගන්නවනේ. අපි දැන් යනවා shopping කරන්න. නෙමෙයි වැඩ වගේකට යන්නේ shopping කරන්න. වැඩ වගේකට නෙමෙයි shopping කරන්න යන්නේ. ඔහොම ඉන්න කොහමගේ ලබූබු. මේ බලන්න යාළුවනේ මට ලබූබු කෙනෙක් හම්බුණා. ඇත්තටම මේ කියනවා නේ මගේ ඒක තැලුවද මම. පිස්සු ගන්නේ වාගේ ස්පාසිරොන් බෑග් තලනවා දැනේ මම පේනව නේද මේ. සෙල්ලන්නේ විකුණනා මූ මොකෙද්ද ඔතෙන්ටික් එකේ එළුවද ඔහෙලා මුට බොරු එකේ කියන්න එපා. මුගේ මේ ලයිට් උප්පත් දෙනවා අර මේ පේනවා යාර මේ කරනකොට මේ පිටිපස්සේ මේ මූ මේ හොඳ එකෙක් හොඳ වැඩේ ₹3000 3000 තියෙන එකෙත් නෙමෙයිලු අර මේ අම්බලන්ගොඩ පැත්තේ බල්ලෙට ලේන් හතර ඩබල් ලිරි ගහලා තියෙන වංගුවක දෙන්නෙක්ගේ පාර පයි. එකක් වාහන එන පැත්ත නෙවෙයි අනිත් පැත්ත බලන් ඉන්නේ. හොතරම දුර දකින්නේ උඹ. බ්ලේසර් දාගෙන යන්න ඕනේ නෑ. අරගෙන දාගෙන දාගෙන යන්න නෑ නේ. කියන්නේ බ්ලේසර් අතේ අරයි යන්න ඕනේ. ඉල්ලලා මුලින්ම බ්ලේසර් තමයි දාගන්න තියෙන්නේ. ඒක උනේ නැතයි යන්නේ කොහමද? ඒ කියන්නේ ඔයාට මේ UK ගියාගේ ෂෝටේ පාටේ දාගෙන හොඳම දේ තමයි මේ ගත්ත මෙටා රේ බෑන්ඩ් එක. දැන් මාක් සකර්බර්ග් අයියා අලුතෙන් ඩිස්ප්ලේ එකක් තියෙන එකකුත් දාලා. හරිද? ඔල්ලන්ට එහෙම කරන්න එපා. තව දාන්න නැහැ. වැරදීනේ. එහෙම කරන්න එපා. කරන් එවන්න එපා එහෙම පොඩ්ඩක් තියන්න කාලේ. බැරි අර කැලේ ටිකක් කල් නේද? නෑ ඒකයි ලකාද මේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි iPhone එකයි දෙකම එක ළඟ ආව් නේද පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා නේද එකම ගන්නවා කියන්නේ පොඩ්ඩක් අමාරුයි මේක බලපංකෝ තව වංගුවක පහින්ද කියපංකෝ උන් දෙන පාරක මීහර පොඩ්ඩක් බලන්න කියපංකෝ අර පැත්ත බලන් යන්න රවින්දු ඒක ප්ලේ කරන්න දාන්න එපා අපි ඉතින් හාහුරා කිරු දෙන කන්නවා වෙන දලා 12ට තමයි අපි කන්නේ ඉතින් මේ එහෙම තමයි කොහොමද අපි කන්නේම නෑ පේන්නේ ඒගොල්ලෝ 12 බර්ගර් එකට තමයි අපි ආවේ කන්න හරිද දැන් වань මල්ලි මේ අපි වැරදි පාරකද යන්නේ. අපි ඇවිදගෙන යන්නේ හැවඩොක් තිරියකට. ඇවිදලා යන්නේ එක නෙමෙයි මල්ලි ප්‍රශ්නේ. මේ අප්පගෙන ආවෙත්තනි. අවුලක් නැහැ උඹයි මායියට උනත් වාහන ඉවරයි. අපි දෙන්න ඉවරයි. අපි දෙන්න ඉවරයි. මේ ආපංගු මට ප්‍රශ්නයක් තියෙනවා මල්ලි. ඇයි? දැන් මම මේ පැත්තට එන්න. ඒක මට වෙන මුකුත් දැනගන්න ඕනේ නැහැ. මේ වාහනේ ඇත්තටම ලස්සනයි. මේ වාහන ඔක්කොම ලස්සනයි. මේ වාහනේ මේක ඇතුළට ගත්තේ ආන් අර දොරෙන්. මේ ඇත්තටනේ. ඔන්නර පෙතව තියෙනවා. මෙතන තියෙන ඉලෙක්ට්‍රික් වාහන සෑහෙන ගොඩක් වෙනවලු මේ. එයාලා ප්‍රදර්ශනය කරනවා මෙතන. ප්‍රදර්ශනය කරනවා නෙමෙයි. එන මොනවද කරන්නේ? ලීසින් දාලා විකුණනවා. ලීසින් දාලා විකුණනවා. මම මේක දැකලා තියෙන Instagram එකේ සෑහෙන. මංගලේ බුදු මාලි බොයි ගන්න අපේ දීලා බෝකල්. හරි මනතුරුදායක මිනිස්සෙක් තමයි අපි ඇවිත් තියෙන shopping mall එකකට. පරිස්සම් ඉන්නේ. මේක XL50 එකක් වගේ. ඒක 200 වෙන්නේ. ටාස් දෙකක් වෙනවා. දෙක එකපාරට කරනවා. බලටි එකපාරට. ඔය තියෙන රොටේරි එක ගමු. කොල්ල දැස්ස මේක තමයි සල්ලි විතරින් අත දාන්න දෙන්නේ හරිද මෙතනින් අත දාලා එන්න සල්ලි ගන්න පුළුවන් රහුල් සල්ලි ඔක්කොම ගන්න පුළුවන් රුපියල් 1000ක් වෙනවා දාගෙන ඉන්නවා එතකොට අහු වෙන යටි කාලේ ගත්තා නිකන් ලක්ෂයකට 1500ක් වගේ සෙට් වුණොත් ගොඩම තමයි එකකට 1500ක් වගේ කොයින් අර ලයින් වුණොත් ගොඩම තමයි ඕනේ නැහැ නේද එච්චර ලියක් කරගන්න සෙල්ලම් කරන්න ඕන කියලා අපි ඌරෙක් ඕනේ කියලා අඬනවා ඌරෙක්ගේ පැන්ඩෙක් ඉන්නවා ඒ ඌරන්ගේ එක එක ඇස් තියෙන අර එක එක කරක මේකගේ මේ හැ ආවත් බෑග් එකක් ගියොත් රුපියල් 100ක් ඊළඟට මෙච්චර ගන්න පුළුවන්. ඇයි අර එයා ගත්තේ නැත්තේ? මොකක් ගත්ත සුඩට එන්නේ නැහැ නේ. දෙකම එන්නේ. එකට කතාලා මේක. රුපියල් 500ක් ඉවරයි. දුව පේනවනේ අහිංසක ඉවරයි ඉතින් කතා කරලා වැඩක් නැහැ. රුපියල් 500ක් ඉවරයි. දුවලු. හැමතැනම ටෙඩි පේනවනේ. සචින් අයියට අපි ඉන්න තැන කිව්ව සචින් අය තාම නැහැ. අපි හොයාගන්න බැරිලාද ඔය. හෙලෝ කොයිද? හරි මම දැක්කා දැන් උඹ උඩට එන ගමන් මේ ආපංගු මම දැක්කා. මම උඩ කියන්නේ මොකක්ද දන්නවද? අට්ටෝ මම තියනවා බයි.
අර අපි දුප්පත් විතර කෑ මේ සචින් අයිලෙන් සල්ලි දෙන මිනිස්සු මේ පේන මේ හැවොලොක් එකෙන් කන්නේ අපි තුන් දෙනා ඉතින් මේ දුප්පත් විතර කෑ බර්ගරේ කීයක් වුණාද ඈ අපිට ඔක්කොම 1900 කි ඔයාලට කීයද ඉතින් මෙතනත් 1400 කි මොකද දෙවෙනි මරකට උගලකට අහුවෙන්න යන කට්ටියත් එක්ක ඕන් දැම්මා ඉන්න මෙන්න මේකට තමයි සීනි පොල්කෝ කියන්නේ. වෙලාවට දැක්කේ නැත්තම් දුකින් ඉන්නවා. දැන් අපිට තේරෙන්නේ අරකින් අර ගන්න try කරපෙ හොඳයි කියලා. මට ඉතින් ප්‍රශ්න නැහැ මම පස්සෙන් යනවා මේවයි මම ජීවිතේට සෑහෙන දේවල් ඉගෙන ගන්න බෑනේ. අඩ බලන්න බයි මායි ලස්සනයි ඒවා. බලන්නකෝ නේද? ඒනනේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ අපිට ප්‍රශ්න නැහැ. මේ අයිස්ක්‍රීම් ටෙඩි වෙන්න වෙන. අයියගේ බර්ත්ඩේ තිබුණා. එයාට මොනවද තරම් දුන්නෙත් නැහැ. ඉතින් මම එයාටම ගිහලා එකක් තෝරගෙන දැන් එයාටම දෙන්න යනවා. එයාලා මාව දාලා ගිහිල්ලා දුක යාළුවා. කිස්සි. OGF එකට මොනවාද මේ ඇට දෙකක් බොන්න ඕනේ. බබල් ටී බොන්න ඕනේ. බෝටල් එකකින් නිකන් නේද? කොහාට එකසරට බහිලා ලිෆ්ට් එකේ ජපාන්ට ආවා කියලා. ආර මොලේ බම් මුණ. සචින් අයියා හිතුවලු එකපාරට ලිෆ්ට් එකෙන් උඩට ආවද ජපාන්ට ආවා. ඌ බලන්න මොලේ සචින් අයියා ක්‍රිකට් ෆස්ට් ක්ලාස් එකකුත් තියෙනවා මේක. මේවා ගත්ත ටික තමයි ප්‍රශ්නේ අපිට. පේරන්ට් තනකට ජීවිතේ කොච්චර සුන්දරද කියලා මම මේ නිදහසේ ඇවිදිනා මේ. චොක්ලට් බබල් ටී තීත්තයි. අන්තිමේදී කොහොම හරි බබල් ටී එකක් අරගෙන ඒක නම් ලොකු උගුලක්. මම කොහොමද චොක්ලට් පොඩ්ඩක් අම්මට ක්‍රිකට් ගහනවා කියලා තමයි දැන් ආවේ. හරිද? ක්‍රිකට් ගහන්නේ අපි අර කැරගෙන කියන්නේ. මේ අර අරකේ තියෙන ලබ්බු බූ මං හිතන්නේ. මෙන්න මේක කරන්නේ අපි කල්ලුත් මේක දෙපාරක් කරලා දෙනවා. හරිද? මේ ගේම් එක. ඔක්කොලම ටෙඩි හම්බුන කොට පැනලා. අපි නික්නැක් එකට ආවේ බර්ත්ඩේ එකට ගිෆ්ට් වගේක් හම්බ වෙනවා. මේ අතරෙන් අතුරට යන්න බෑ කිව්වා. දැන් මේ වරන් එළිය ඉන්න අතුරට ගියා. වෙනන්නේ කැම් බීම් අරන් යන්න බෑ කිව්වා. අන්තිමට අපි ස්කෑම් එකකින් බේරලා අතටම ටෙඩි එක ගත්තා. මේ කට්ටිය ස්කෑම් වලට අහු වෙලා නේද? අනිවාර්යෙන් මේ අන්ගෝල් වෙස් වෙනවා වාහනේ නවත්තලා බලාගත්තා. අපි දැන් යනවා. දැන් හොයන්න වෙන සෑහෙන්නේ ඒක. නෑ නෑ එහෙන් තමයි යන්නේ. අපිට පේන්නේ අපි යන පාරෙන් පේන්නේ නැහැ. පේන්නේ නැද්ද? නෑ නෑ. හරි හොයන් යන්නේ. ඇත්තටම අර පැත්තේ ගින්නක් මේ ඔයාලට පේනවා ඇති. පිටකොටුව පැත්තේ ගෙනි ගන්නවලු මේ මම දැක්ක නිවුස් එකකුත් තියෙනක බියල දැන් මෙතනින් ගින්නි වෙන හමුදාවක් ගියා. හේයි! මේ කුරුස පල්ලියට ආවා. මම පළවෙනි තවට ආවේ මේ වගේ. මෙතන ඒ කියන්නේ කවුරු හරි බඩා මොකක් හරි තියෙන දෙයක් කියලා අර ඒ වැල්ලේ දනගාගෙන ඉන්න තියෙනවා. එතන එහෙම කරලා ඒක ඉල්ලුවොතින් ඒ දේ හම්බ වෙනවා කියලා කියනවා. අතන කට්ටිය මේ දනගාගෙන මේ දුරක් තියෙනවා ඒ ටික යන්න කියලා කියන්නේ. මම බැකලා තියෙන ටික්ටොක් එකේ එහෙම මේ හිතන කට්ටිය ගොඩක් දාලා තියෙනවා. උන්ට තමයි පළවෙනි තවට ආවේ. මේ වටේම මේ සොහොන් තියෙනවා. මේ දෙන්නත් ආ බ්‍රේක් කරන්න මේක බීච් එක අයිනේ තියෙන මෙතන. ෂොප් තියෙනවා සෑහෙන වටේටම. හරි ෂොප් ලස්සන පීස්ෆුල් තැනක් ඇත්තට මේක. මටත් හරි ආසයි දුනා ඉතින්. මේ පාරේ කෙළවරට යනකම් කෑම කඩ එක දේවල් තියෙනවා. බූන්දි ගත්තා මොනවාද බයිට් ගත්තා. කො ගල් සීමර එන්නද? ගල් සීමර තමයි වරලක් ගත්තා. ඒකේ වරෙන් උඹාරම මේක ලස්සන මේක රාස. සචින් අය එනකොට සචින් අය ආවම යනවා අපි ආයිත් යන්න කුරු නෑ ඒක. එතනින් අපි ආවේ පහටනේ මහම සෑහෙන ජාති එකේව කෑ බඩ දැන් අච්චාරලා තියෙන්නේ රස යවුරක් නෑ. ඔව් සචින්ට කිසිම අසාධාරණයක් කරන්න නෙමෙයි සචින්ගේ මල්ල. හැමදේම එක ගන්න සචින්ට තියෙනවා. බූන්දි වලින් දැන් හැමදේම තියෙනවා. හෙට උදේට බඩ යන හැටි හිතා ගන්න බෑ අපි තුන් දෙනාටම. මේ මොකක් හරි පල්ලියක මංගල්‍යයක්. මාර ලස්සන ඒක. ඉතර ලොකුවටම දැකන්නේ මේ පාරේ මේ වියන දාලා. මේ ඉන්නේ අපේ සචින් අයියා ඇත්තටම දක්ෂයෙක්, ඇත්තටම වීරවරයෙක්. මට ඔබ ගැන කියන්න වයිසර නෑ තම අවස්ථාවලදී. පිටක කතිකයෙක්, පිටක ආදරවන්තයෙක්. ඇයි? නෑ හරි පිටක සභාපතිවරයෙක්. සාමනාත් වාගෙන කියන්න දෙන්නේ. ඉක්මනට. මං ගොඩාක් කියන්න මං කිව්වේ නෑ අරගෙන. ආදරේ ඉතින් හදවතේ තමයි ඉන්නේ මෙතන. මෙතන ඉන්නේ කොහෙද ආදරේ මට. අඩුයි අනිත් පැත්තේ. ඕනේ. වම් පැත්තේ හදවතේ ඉන්නේ. දකුණු පැත්තේ හදවතේ ඉන්නේ. වෙලෙක් කෙනෙක්. ඔබ දකුණු තනේ ඇත්තේ. අවුල් ගන්නෑ ඉතින්. ඉතින් අපි දෙන්න රිටයර් වුණා. දැන් ඉස්සරහ වෙන දෙන්නෙක් කියන්නේ පස්සේ පැත්තේ අපි දෙන්න යන්නේ. ගොනාගේ පස්ස අපිට ඉස්සරහා ඒක ලස්සනයි. අන්න ඒකට තමයි මං ආසේ. මේ කියන මේ වරුනේ. මාර්ලා. කණ්ඩ වැරි මුරුක්ක තිබංගු. තමයි කවන්නේ දැන් මුරුක්ක කන්න මාරු වෙන්නේ නැහැ. මේක කන්න හරි අමාරුයි. මේක සැරයි. හරිද මේකට මිරිස් කුඩු ඉහලා. මේක කද්දි අපිට කැස්සෙනවා. කැස්සෙනවා. අපිට සැර දේවල් එහෙම කාලා බීලා මේ පුරුද්දක් නැහැ නේ.
ඒක නම් මරුවයි. නිම ගන්න. මෙම. අද දවස් හොඳයි. ඉතින් අපි ඇවිද්දා සල්ලි ඉඩම් කරා රේඩියෝ ගත්තා. සාධාරණනේ රේඩියෝ ටික අවුලක් නැහැ. දුන්නා යාද. බලපන් කොටු පෑන්ලාට රේඩියෝ කරගෙන අවුලක් නැහැ. කොටු පැනල රේඩියෝ ගත්ත කවුරුත් කරන්නේ නැද්ද? රේඩියෝ පහක් හම් වෙනවා කියන්නේ. ඔව්. තව චුට්ටක් එකක් විකුණන ලොකු රේඩියෝ කම්බේ නේද? පොඩ්ඩක් එහෙක් මේක කියලා හුක් ගාලා ගියා. ඒ පොඩ අමාරු නා. ඌ මට කොටු දුන්නේ නැහැ ඒකයි. අන්න ඒක. ඔව් ඌ මට කොටු දුන්නේ. දක්ෂයාට කොටු දුන්නේ. එයාලා දැනගත්ත සතිනේ කොටු පාගන වැඩි, කොටු පයින් වැඩි කියලා. එහෙම දැනගත්ත ගමන් මගේ වැත්තට වෙන වෙන පැත්තට කොටු ටික දෙන්න ගත්තා. කෙනෙක් අර ගහක එල්ලිලා පොඩ මූණ පෙන්නන්නකෝ. අපි දැන් කුරුණෑ කරන්න ගමන් ඉන්නේ. හයිවේ එකේ මීරිගමනේ. මීරිගම හයිවේ එකේ ඉන්නේ. දැන් වෙලාව 11යි. මමයි සචින් අයියයි අපි අයියේ රූම් එකට තියනවා දැන්. පේනවනේ අපි කොච්චර හොඳ ළමයිද කියලා. තමයි අපි ආව කීයද වෙලාද? ඒ කියන්නේ මට පොඩි ලෙඩක් තියෙනවා. ඊට පස්සේ මෙච්චර ෂීට් තිබ්බත් මම පිටිපස්සට යන මැද තමයි යන්නේ. කොළඹ යන්නේ. එක බිස්නස් එකක් නෙවෙයි. ඔබ බිස්නස් 100ක් විතර සැරේ කරනවා. ඒක තමයි අපිට තියෙන ලෙඩේ. බිස්නස් ගොඩක් කරනවා මම. සුපිරි මොන්ටේ ඔය එකක් කරපන් හරියට. අර කෝල්පරට ඊට කලින් මාව දැකලා නැද්ද? හොඳයි. නෑ වර්ග දෙකක් මාර්ග දෙයක් ගෙන. හරි ඉඳන් ඉන්න එක වයින් කරා. ඔය ඊට පස්සේ අපිට අර ලිමිටඩ් අපි කඩේ විකිනලා ඉවරයි කියලා. එකක් හම්බුණා. නෑ නංගි හාමරේ හංගන් ඉන්න. දැන් ඔය දෙකෙන් මොකද්ද මේ නංගිට දෙන්න ඕනේ? දෙකම ඉතින් දෙකම දීලා දාලා ඕන එකක් ගන්න කියනෝනේ. ඔබ කාට කාටද දෙකක් අරකිට එකක් එකයි. ගන්න නෑ නේ. එකක් අක්කට යන්න. කොරියාවලට ඌ යවන්න ගන්න නෑ කිව්වා එහෙන් ගන්න නෑ කිව්වා එහෙ ගණන්ලු. ඔව් ආපන්කෝ මේ ඔක කට් කරපන් මම මේ අක්කඩ Nation Trust එකේ අක්කඩ ඔරිජිනල් එකක් අදම දාපන් ඈ. දැන් දාන්න දඩි. මේ අක්කට ඕන මේක නම් වැඩි ගානක් නෑ 20000යි. ඔන්න ඔය දෙක දැක්කේ දාලා දීපන්. අනේ එහෙම කරන්න මේක එපා. ඔරිජිනල් එක ඈ. ඔයාට නිසා අඩු කරලා දෙන්නකෝ. 17කට විතර දෙන්නවට. ඔයාට නිසා 17කට වගේ දෙනවා. මට නිසානේ. ලැසිර අඩු දිරාට ඒක ගණන්. මේ බලන්න දැන් මේක මොකද ගන්නේ? කවද කොළඹ? දැන් යනවා. ලබූපු කෙනෙක් යවන්නේ ඒකත් මේ 2500 එකේ මොන කොමඩිද මේ චරිතය හිතාගෙන ඉන්න අපි යන මෝඩියෝ කියලා මේක ටීක් කියලා දාපන්. මේ නිස්සබ්ද කරපන්. බූබුලා දෙන්නෙක් අරගෙන ඉවරලා රුපියල් 3000ක් දීලා ඉවරලා මේ අක්කට යවන්නලු ගත්තේ කොරියාවලට. මො පුකේ අමාරුවක් තියෙන්න ඕනේ මේ රුපියල් 3000ට ලබූබුලා අරගෙන මේ කොරියාවට යවන්න. අපි දන්නවා චරිතය මේ ගත්තේ ධෝනිට දෙන්න කියලා. හැබැයි අපි රවටුණා. අපි සමා වෙන්න අපිට තේරුන්නේ අපි රවටුණා අපි එන ගොන්නු. චරිතයි ෂේප් එකේ දෝනිලා අපි සිංගල් සීන් එකේ ඉන්නේ. අපි සිංගල් කියාගෙන ඉන්නේ. ධෝනි මම සිංගල් කියලාගෙන ඉන්නේ. නෝනේ හොරෙන්ද ඒ උනාට බලන්නේ ආදරේ නේද? ඔව් චරිතය හිතාගෙන ඉන්න අපි මේ යමක් කීවහම මොකක් හරි දෙයක් කරා මනුස්සකම රෙද්දුස පමණට ඉන්න පා චරිතය හරිද? විශ්වාස කරන්නේ. මේ ටික බ්ලර් කරන්න තාවින්ද. ඔව්. දමිදු ඔය ටික ටීක් කියලා දාන්න. අපි දැන් ආවේ කොළඹට මේතරම එහෙම මොනවත් නැහැ නේද මේ vlog එකේ ලොකද? නැත්තේ නෑ තියෙන අඩියක්. ඩොලර් වලින් කන්න දෙන්නේ නැද්ද? ඩොලර් වලින්? ආ ඔව් නේද. ඔය කොහොමද ඒක ලන්නේ මේ පාට ඒ කොල්ලෙට ප්‍රශ්නයක් කළා තියෙන්නේ. කොල්ලෙක් රට යන්න ගිහිල්ලා මේ රට ගිහිල්ලා ඉන්න රූම්මේට් සිංහල බෑලු. only english මචං. මේ උට පොඩ try කරන්න. no english. ආ no single. අපි නිවහනෙන් කන්න හදන්නේ. මේ අපි රයිස් එක කොහොමද දෙන්නේ? ඒ රයිස් එක කොහොමද? රයිස් එක කවුනේ? රයිස් එක කඩේ ගන්න ආවේ රයිස් එක කන්න තියෙන එක ගන්න. අපි දුකින් ඉන්න මොකද දැන් බොබ් යනවලු මාතර දැන් හෙට යන්න නෙමෙයිලු යන්නේ. හොරන්න එහෙනම් පරිස්සම සෙට් වෙමු ඊළඟ vlog එකෙන් සෙට් වෙමු. bye. රෑ නිසා මට ඉන්න කියලා කිව්වා. හරිද? 6 විතර වෙලා ගෙදර යද්දී රෑ නිසා ඉන්න කිව්වා. වෙනාට මේ ෆිල්ම් එක මාතර ඉන්නවා කිව්වා. ඒකින්ද මම මෙහෙම යනවා ගිහිල්ලා මේ ෆිල්ම් එකත් එක්ක ගෙදරට යන්න පුළුවන්. ඒකින්ද මම දැන් යන්න හැදුවේ. දැන් වෙලාව 9:11යි දැන් තමයි ගෙදරට ආවේ. අර මහන්සි ලබුබු තියනවා මේ කැඩුවේ නෑ තාම. හරි. මේකත් තියනවා. දැන් තමයි ගෙදර ආවේ 9 විතර වෙලා. දැන් පොෂ් එකක් දාගන්න ඕනේ. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙමු අපි. bye.